පස්සේ කාලෙක යانے පිටිසිටුමගේ මල්ලිට අයියා බුද්ධ ශාසනයේ ප්‍රධාන දායකයා වෙලා සිටිද්දී ඊළඟ මෙච්චර තරවටු කරද්දී සෑහෙන අවස්ථා අතට මාට්ටු වෙලා තියෙද්දිමොත් වැරදි කාමසේවනේ නවත්ත ගන්න බැරි හේතුව පස්සේ කාලේ වදාලා. ඒ හේතුව තමයි එයා සංසාරේ පින් කළා තියෙනවා ස්ත්‍රීන් පතලා. මං කැමති ගෑනු කෙනා මන් ළඟට එන්න ඕන කියලා ප්‍රාර්ථනා කරගෙන පින් කරලා. ඒ පින් බලයට මෙයා කොහේ හරි ගිහිල්ලා කාට හරි බැල්මක් එල්ලපු ගමන් උන් කරකිලා එනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති කාලේ පින්පව් කුසල අකුසල් තේරෙන්නේ නැති කාලේ මිනිස්සු ওই විදිහට ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ පින්වතුනි මම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න ගියා. එතන මම දැන් මල් නිල්වාණල් මිටක් අරගෙන මං බුදුගුණ සිහි කරගෙන බෝධීන් වහන්සේගේ අනුභවය සිහි කරගෙන මම මල් ටිකක් මෙහෙම මල් ආසනේ තියෙනකොට මට ඇහෙනවා මට එහා පැත්තේ මල් පූජා කරන කෙනා කියනවා කටින් විවාහයේ සාර්ථක වේවා විවාහයේ සාර්ථක වේවා විවාහයේ සාර්ථක වේවා කියලා මල් තියෙන. දැන් මට මල් තියෙනවා පේනවා අර හඬ ඇහෙනවා. ඕකමයි ඊට පස්සේ තව ළඟ ඉන්න අයිට කිව්වා උඹලත් එහෙම කියපල්ලා කියලා. යා අනිත් අයට කිව්වා තව දෙන්නෙක් කියනවා. දැන් 3 දෙනෙක් විවාහයේ සාර්ථක වේවා විවාහයේ සාර්ථක වේවා. මම බැලුවා මේ ජෝඩුව නම් මුන් සංසාරේ පුදුම පටලැවිල්ලක් දැන් කරගන්න හදන්නේ. මොකද අසංඛී 4කුත් කල්පලක්ෂයක් පෙරුම් පිරු බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගත්තේ බෝසෙවණේ. නිසා බෝසෙවණේ කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. කවුද બોලේ මේ හිරපැතුවේ කියලා. ඉතින් බැඳපු අය දන්නවනේ තියෙන මේ කර්මේ අම්මලා ඔලුව හොල්ලනවා. එතකොට මම බැලුවා. බලනකොට කොල්ලෝ 3 දෙනෙක්. ඔයාලා හිතන්නේ වයස කීයක් විතර ඇතිද? නෑ. අවුරුදු 10ක 11ක පොඩි කොල්ලෝ තමයි. ඇත්තටම මෙච්චර පැටව 3 දෙනෙක්. විවාහයේ සාර්ථක වේවා විවාහයේ සාර්ථක වේවා. hina වෙනව නෙවෙයි. ඔය අම්මලා ඔහොම හිටියට උඹලගේ දරුවෝ පින්වතුනේ ඔන්න උන්ගේ ඔළුව වල තියෙනවා. ඊට පස්සේ දැන් ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව කියන්නේ අපිට මල් පුද පුදා නම් පැතුවේ ඒ මල් පූජාවේ පින යම් තාක් කාලයක්ද ඒ තාක් කල ප්‍රාර්ථනා කරපු දේ දෙනවා. එතකොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මල් පූජා කිරීමේ පින්බලය ඉවර වෙන දවසක් කියන්න රහතන් වහන්සේ නමකටවත් බෑ. එච්චර දීර්ඝ සංසාරයකට විපාක දෙනවා බෝධීන් වහන්සේට මල් පිදීම. මම මෙහෙම බලනකොටම එක කොල්ලෙක් දැක්කා හාමුදුරනේ මම බැලුවා කියලා. ඒ කොල්ල අනිත් දෙනාට ඇනගෙන ඇදගෙන ගියා. ඒක උන්ගේ කර්මය. ඇයි ඒ? උන් විනාඩියක් හිටියනම් මං කියලා දෙනවා. මම බෝධි වන්දනාව පැත්තක තියලා පුතේ මේ වරෙල්ලා කියලා මම ආදරෙන් කියලා දෙනවා. උඹලා මෙහෙම පතන්න එපා. මේවා මේ විදිහට එනවා කියලා මම උපමා විස්තර සහිතව කිව්වට පස්සේ එයාලා ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒකේ භයානකම කියලා දුන්නා නම් කරන්නේ නැහැ. පැහැදිලි නේද?